හලෝ කොහොමද කට්ටියට මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. ඇත්තම කියනවා නම් ඒක මට ගොඩාක් ස්පෙෂල් වීඩියෝ එකක්. මොකද මම මගේ හොඳම යාළුවා වෙනුවෙන් කරපු දෙයක් සම්බන්ධව තියෙන වීඩියෝ එකක්. ඉතින් අපි වැඩි කතාවලට යන්න නැතුව බලමු මොකක්ද මේ වීඩියෝ එක කියලා. ඉතින් මේ සැප්තැම්බර් 5 වෙනිදා මගේ හොඳම යාළුවා විස්නා එයාගේ බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් මම එයාගේ බර්ත්ඩේ එකට එයා හිතුව නැති විදිහට ලස්සන සර්ප්‍රයිස් එකක් එයාට ප්ලෑන් කරලා දුන්නා. ඉතින් මම වීඩියෝ එකෙන් පෙන්නන්න ඔයාලට කොහොමද ඒක උනේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ කරන්නේ මම එයාගේ ෆොටෝ ෂූට් එකේ වැඩේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ ෆොටෝ ෂූට් එක ප්ලෑන් කරලා එයාගේ කස්ටියුම් ඔක්කොම ලෑස්ති කරලා ඒ හැමදේම ප්ලෑන් කරලා හැමදේම කරනකන් එයා දන්නේ නැහැ කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. මොකද අපිට තිබ්බේ සැප්තැම්බර් 5 වෙනිදා බර්ත්ඩේ එකට මේක රිලීස් කරන්න ෆොටෝස් ටික. ඉතින් අපි මේක කරනවා කියලා තීරණය කරේ පළවෙනිදා වගේ. ඒ කියන්නේ සැප්තැම්බර් 1 වෙනිදා. ඉතින් අපිට ඒ තිබ්බ කාලෙත් එක්ක ඒ දේවල් එක්ක අපිට ඇත්තටම ටයිම් එක මදි වෙලා තිබ්බේ. ඉතින් මගේ යාළුවා ඉතින් හිටියා අනේ ඕනේ නැහැ. සවිනි මේක කරන්න ඕනේ නැහැ. අපි ලබන අවුරුද්ද ලස්සනට කරමු. මේ ඉතින් මේ දේවල් නිසා ඇත්තටම එයා දුකින් හිටියේ. ඉතින් මම නම් පොඩ්ඩක්වත් එයාගේ කියපු දේවල් ගණන් ගත්තේ නැහැ. මං කිව්වේ මම මේක කොහොම හරි කරනවා කියලා. මං ඉන්නකම් මොකටද මගේ යාළුවා බය වෙන්නේ? මේ මං ඉන්නවනේ අවදේටෝ කියලා මම නම් ඒ මතේ තමයි හිටියේ. ඉතින් කොහොම හරි අනේ අපි ප්ලෑන් කරපු විදිහටම හිතුවටත් වඩා ලස්සනට වුණා. මුලින්ම කියනනම් කස්ටියුම් එක මම මේ ඩිසයින් කරන විදිහ ඔයාලට පෙන්වන්නේ. ඒක මගේ අත්දැකීමයි. මමමයි එයා වෙනම හැදුවේ. ඒ කියන්නේ ඒක මගේ ඩිසයින් එකක්. ඔයාලට පේනවා ඇති මම ඒක මට ඕන විදිහට කරකවලා කරලා කොහොම හරි ලස්සන ඩ්‍රෙස් එකක් මම එයාට හැදුවා. ඉතින් ඒක හිතුවටත් වඩා මාරම ලස්සනයි. හරිම ලස්සන අමුතුම ජාතියේ ඩ්‍රෙස් එකක්. ඉතින් කියන්න ඕනේ මට ඕන විදිහට මගේ ෆොටෝස් ටික මේ විදිහට ලස්සනට අපිට දුන්නේ ස්පේස් වීව් ප්‍රොඩක්ෂන් එකේ සුරංජන අයියා. ඉතින් සුරංජන මංගිෂාන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ එයාගේ කාර්යබහුලත්වයත් එක්ක මං හදිසියේ කතා කරාම අයියට අග්ගාල කරමු නංගි කියලා මට එයාගේ ටයිම් එක අරගෙන දුන්නා. ඒ වගේම මගේ යාළුවගේ ලස්සන මේකප් එක කරේ සැලොන් ශීල් පානදුර ගොඩක් ලස්සනට අක්කි අපි ලස්සනට මේකප් එක කරලා දුන්නා. තව දෙයක් අපි මේ ෂූට් එක දවස් 2ක් අපිට කරන්න සිද්ධ වුණා. ඒ තමයි අපි දාගත්ත පළවෙනි දවසේ අපිට හිතපු නැති විදිහට කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ දේවල් එක්ක අපිට පොඩ්ඩක් ලොකේෂන් එකට යන්න හවස් වුණා. ඉතින් කොහොම හරි අවසාන අපිට ෆොටෝස් ගන්න ඕනේ හරිම පොඩි ප්‍රමාණයක්. ඒ අපේ ටයිම් එකත් එක්ක. ඉතින් ඒ වුණාට සුරංජනයි ඒ වෙලාවෙත් උපරිම විදියට ෆොටෝස් ටික අරගෙන දුන්නා. ඉතින් මට දුකයි හිතේ හැටියට කරගන්න බැරි වුණා. ඒකට මගේ යාළුවෝ කමක් නෑ අපි කොහොම හරි ගත්තානේ ෆොටෝස් ටික කියලා. ඒ වුණාට මම ආයිමන් සරයක් සුරංජනයට කතා කරලා අනේ අයි කොහොම හරි අපි දෙවෙනි දවසෙත් මෙහෙම දෙයක් ලෑස්ති කරගෙන කරමු කියලා කිව්වහම එයා හා කියලා එදත් ඇවිල්ලා ලස්සනට වේදා වැඩේ කරලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ ෆොටෝස් ටික හරිම ලස්සනයි. මට ගොඩක් සතුටුයි මගේ අත්දැකීම මගේ යාළුවා වෙනුවෙන් මෙහෙම දෙයක් කරලා යක් කස්ටියුම් එකේ ඉඳන් ලස්සනට හදලා එයාව මෙහෙම සතුටු කරන්න ලැබිච්ච එකට මට ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් හරිම ලස්සනයි කස්ටියුම් එක ෆොටෝස් වලට. ඒ වගේම සුරංජනගේ ෆොටෝස් උත් හරිම ලස්සනයි. මං හිතුවටත් වඩා මට ඒ දේ ලස්සනටම ලැබුණා. ඉතින් ආයිමත් දවසක මම මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගාවට එන්නම්. බයි.